අයිබෝන්නේ යාළුවනේ. අද මම යන්නේ අපේ ගමේ වැවක් තියෙනවා පාසි පිරිච්ච. ඒකේ තියෙනවා නෙළුම් මල්. නෙළුම් බට්ට ටිකුත් කඩාගෙන නෙළුම් ටිකුත් කඩාගෙන එන්න යන්නේ. ඈති පේන්නේ වැව. අපි යමු ඉස්සරහට. අර පේන්නේ වැව යාළුවනේ. ඒකේ පොඩ්ඩක් කැලේ වැඩි කඩන්න ටිකක් අමාරුයි. අපි ගිහින් බලමු. කඩන්න පුළුවන්ද කියලා. නෙළුම් බට්ට තමයි ඕනේ කන්න. පියන් ඉස්සරහට. හරකෙකුත් ඉන්නවා බැඳලා ඔව් පැටියෙක්. අපි බලාගෙන මෙයා. කවුරු හරි අවුවේ බැඳලා වුව. ඒ කකුලට මොකක් හරි වෙලා වගේ. එඩ පියන් ඉස්සරහට. මේ අය නෙළුම් මල් හොයනවා කියන එක නම් යාළුවනේ පට්ට අමාරු වැඩක්. මොකද වැවේ හෙනට කැලේ වැහිලා තියෙන්නේ. කවුරුත් නාන්නෙත් නැහැ. මෙන්න මේ තමයි යාළුවනේ පං කියන්නේ. මේ තියෙන්නේ. ඕකට තමයි පං කියන්නේ. අර පැදුරු මේවා හැම වියන්න ගන්න ඕවා වේලලා තමයි ගන්නෙ. යන්න බෑ යාළුවනේ මඩ ගොඩ. ඕගොල්ලෝ දැකලා තියෙනවා කංකුම්. මේ තියෙන්නේ කංකුම් තමයි. මේ තියෙන්නේ. අපි යමු ඉස්සරහට මඩ ගොඩ යාළුවනේ යන්න බෑ. පේනවනේ කැලේ යාළුවනේ මේකේ නෙළුම් මල් නෙළුම් බට්ට හොයනවා කියන එක එච්චර පොඩි වැඩක් නෙමෙයි. ඉන්න ළඟට විතර තියෙනවා කැලේ වැහිලා. මොකද මේකේ කවුරුත් නාන්නෙත් නැහැ. ඒ හින්දා තමයි මෙච්චර කැලේ වැහිලා තියෙන්නේ. නෙළුම් බට්ට ටිකක් මම දැක්කා. පියන් ඉස්සරහට. එන්න යාළුවනේ එකක් නම් හම්බුණා. කඩාගමු මේක. මේ වතුරේ නම් මොනුන් ඉන්නවද දන්නේ නැහැ යාළුවනේ. මේ යට වතුර තියෙන්නේ. නෙළුම් මලකුත් තිබ්බා. ඒ බට්ටා හරි රහයි යාළුවනේ. ඕගොල්ලන්ගේ පැත්තේ තියනවද බලන්න කමෙන්ට් එකක් දාන්න. වේලි කලාපේ තමයි ඉතින් ඔය හැදෙන්නේ නම් වැව් වල. තව එකක් තියෙනවා. දෙවෙනි නෙළුම් මල. මාරව්ව යාළුවනේ. ඔය පේන වටේටම කැලේ තියෙන්නේ. ගොඩ වෙන්න තැනක් නෑ වලට. කැලෙන් තමයි එන්න තියෙන්නේ. අපි නෙළුම් කොලේකුත් කඩාගමු. මෙව යාළුවනේ බත් කනවා. මාර රසයි නෙළුම් කොළවල බත් කද්දි. කසනවා යාළුවනේ. එන්න මේ කොළ ගැහුණාම හරි කසනයි. කඩාගත්ත යාළුවනේ නෙළුම් මල් දෙක තුනක්. මේ තියෙන්නේ නෙළුම් බට්ටා. දාගෙන ආවේ මේ දෙක කසන හින්දා අහකට දාගෙන යන්න බැරි. මේ දෙක එරෙනවා මඩේ. ඇවිදින්න බෑ එතකොට. වෙනවනේ කැලේ. අන්න අතන් චූටි පැලක් තියෙනවා අපි යන්කො ලබන සතිය දිහාට ඒකට.